Hi, what's your name? I am Ushan from Sri Lanka. ඉස්කෝලේ ගියාගෙන ඒත් කකුල මෙහෙම දාගෙන තමයි ගියේ. යාට ගොඩක් දුක හිතිලා මාව නෝර්වේ රටට එක්කන් ගිහිල්ලා මම කකුල ඔපරේෂන් කරලා කිසිම තොරතුරක් මට දැනගන්න නැහැ. දැන් එතුමිය ගැන මට පුළුවන් අය ලොකු උදව්වක් මේ තුමිය කොහෙද ඉන්නේ? මේ ඉන්නේ අපේ ඉස්කෝලේ අපි ඉස්කෝලේ යන කාලේ හිටපු අයිය කෙනෙක්. ඇත්තටම මාර හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් බට ලයින් සම්බන්ධව කියන බට වැඩ සම්බන්ධව වගේම ඉලෙක්ට්‍රික් වැඩ, වයරින් වැඩ ඕන දෙයකට අපේ ප්‍රදේශයේ දක්ෂතම කාර්මිකයෙක් තමයි. ඇත්තටම මෙතුමාගේ වැඩ ගැන ගොඩාක් අය කතා කරනවා. ඉතින් මේ අදත් බාත්රූම් එකක බට් ලයින් එකක් මේ තමයි මේ ගහන්නේ. මේ වැඩ ටිකට ඇත්තටම විනාඩි කිහිපයක් ඇතුළත සටපට ගාලා වැඩ ටික ලයින් එක ගහලත් ඉවරයි. අයියේ කොහොමද දැන් මේ අයියේ විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ වැඩ කරන ගොඩක් අය සාමාන්‍යයෙන් පාද දෙක ශක්තිමත්ව හොඳට තියෙනවා, අත් දෙක හොඳට තියෙනවා. නමුත් මේ අයියගේ විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ කකුලේ ආබාධය ආවේ උපතින්මද නැත්නම් මේ කොහොමද ඒ පිළිබඳ? උපතින් තිබුණේ ආබාධය. ඊට පස්සේ තමයි කකුල කපලා අයින් කරා. ඒ කියන්නේ කකුල හීන් වෙලා තිබුණාද ඇම්බරිලා වගේද? කකුල පොඩ ඇම්බරිලා වගේද තිබුණේ. ඒ කියන්නේ දනිස් හරින්ද කැපුවේ? දනිසට පහළ. දනිසට පහලින් කැපුවේ නේ. ඉතින් ඒ ආබාධය තියාගෙන තමයි මෙතුම මේ සීල් වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ කකුල දෙක හොඳටම තිබෙන කෙනෙකුට වඩා ස්පීඩ් වැඩ කාර්යක්ෂමයි. ඒ වගේම ෆිනිෂින් වැඩේ ලස්සන තියෙනවා. ඕන කෙනෙකුට මෙතුමා සම්බන්ධ කරගෙන වැඩ කරන්න පුළුවන්. අපිත් වාකීමෙන්ම කියනවා වැඩ කරපු තැන්වල හොඳටම කමෙන්ට්ස් තියෙනවා. ගහපු ලයින් එක පොඩ්ඩක් අපිට විස්තර කරන්න කොහොමද? මේක මේ ෂවර් එකට යන ලයින් එක, මේ ෂවර් කන්සීලර් එක. මේක හෑන්ඩ් ෂවර් එකක් එහෙම හයි කරොත් ඒ හෑන්ඩ් ෂවර් එකට ගන්න ලයින් එක. උණු වතුර හීටරයක් හයි කරොත් ඒකට යන කෝල් වෝටර් ලයින් එකේ බටේ තමයි මේ තියෙන්නේ. හීටරේ මෙතනට තමයි හයි වෙන්නේ. ඔව් මේකේ සප්ලයි එන ප්ලග් එක නැතන. ඔව්. අතර මේ අයියා කොහොමද මේ අයියාගේ කකුල කියන්නේ කලින් ඉස්කෝලේ ගියේ කොහොමද? ඒ කියන්නේ පොඩක් විස්තර ගත්තොත්. ඉස්කෝලේ ගියාගෙන ඒත් කකුල මෙහෙම දාගෙන තමයි ගියේ. ඒ කියන්නේ පොඩි කාලේ කකුල දැම්මද නැත්නම්? ඔව් පොඩි කාලේ ඉඳන්ම කකුල දානවා. දානෝනේ. එතකොට චුට්ටක් අය පොඩ්ඩක් විස්තර දෙනවා. ඒ ගන්නම යන්නේ. අතරම මේ පාදයක් නැතුව මෙච්චර හැකියාවකින් වැඩ කරනවා කියන සාමාන්‍ය අතරම කකුල් දෙක හොඳටම තිබෙන කෙනෙක් අත එච්චර මෙච්චර හොඳට වැඩ කරන්නේ නැහැ. සාර්ථකව මේ කෘත්‍රිම කකුලක් ලැබුණේ කොහොමද? මේක මම පොඩි කාලේ මම ආබාධයත්වයෙන් ඉන්නකොට මේ මාව දැකලා තියෙනවා මේ නෝර්වේ රාජ්‍යයේ මැඩම් කෙනෙක්. එලි කියලා තමයි කියන්නේ මැඩම්ගේ නම. ඊට පස්සේ ඇවිල්ලා මාව දැකලා යාට ගොඩක් දුක හිතිලා මාව නෝර්වේ රටට එක්කන් ගිහිල්ලා මම කකුල ඔපරේෂන් කරලා නෝර්වේ එක්කන් ගියාද? ඔව්. නෝර්වේ එක්කන් ගිහිල්ලා ඊට පස්සේ එහෙම කකුල ඔපරේෂන් කරලා තමයි මාව එක්කන් ආවේ. මට ගොඩක් උදව් කරා. එතුන්. ඔව් ඒ දවස්වල ඒ රටේ තිබුණු පත්තරේ මුල් පිටුවේ මගේ විස්තරය දාලා තිබුණා. ඒක මොන අවුරුද්දද හරියද? 84. 1984. ඒ නෝර්වේ රටේ තමයි නෝර්වේ රටේ. ඔව්. නෝර්වේ මේ රටේ පත්තරයක තමයි ගියේ. ඔව්. ඊට තව මැගසින් එකක් මගේ විස්තරය දාලා තිබුණා. දැන් එතුමිය මේක මේ ඔබට උදව් කරපු මේ මැඩම් ඊට පස්සේ ඔබට මේ කන්ටැක්ට් කරගෙන බැලුණා නේ? නෑ කිසිම තොරතුරක් මට දැනගන්න නෑ. දැන් එතුමිය ගැන මට පුළුවන් අය ලොකු උදව්වක් මේ තුමිය කොහෙද ඉන්නේ? ඇත්තටම මමත් මේ වීඩියෝ එකේ ඉල්ලන්නේ දැන් නෝර්වේ රාජ්‍යයේ සේවය කරන අපි ලංකාවේ අය ඉන්නවා. ඇත්තට මේ වීඩියෝ එක දැක්කොත් ඔබතුමාලට පුළුවන් නම් ඔබතුමියලට පුළුවන් නම් නෝර්වේ රටේ විදේශිකයෙක් හරහා මේ වීඩියෝ එක අපි මේ ඉංග්‍රීසියෙන් හදනවා. නෝර්වේ රටේ මිනිස්සුන්ට මේක ෂෙයා කරන්න පුළුවන් නම් ඇත්තටම ඒ උදව් කරපු මැඩම් මේ අයියව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒ මුලත් අපි ඇත්තටම කරන්නේ මෙතුමාට ලොකු උපකාරයක්. ඔබලාගෙනුත් ඉල්ලන්නේ මේක පුළුවන් තරම් හැකියතාක් ෂෙයා කරන්න. එතුමාට මේ උදව් කරපු මැඩම්
දකින්නත් ආසයි. දැන් මම සම්බන්ධයෙන් මෙතුමා කියන්නේ දැන් අයි යා මැඩම්ගේ දූල පුතා දැන් දුවල දෙන්නෙක් ඉන්නවා පුතෙක් ඉන්නවා මම හරියට විස්තරයක් දන්නේ නැහැ. ඒ දවස්වල මතකයි ඒ කියන්නේ මම ගොඩක් චූටිනේ. මට අවුරුදු 2ක් විතර වගේ තමයි ඒ කාලේ. ඒ නෝර්වේ රටට එක්ක යනකොට අවුරුදු දෙකක්. අවුරුද්දක් වගේ. මට තේරෙන්නේ නැහැ. අපි මේ වීඩියෝ එකත් එක්ක මේ මැඩම්ගේ පින්තූරෙත් අපි දානවා. ඔබට පුළුවන් නම් මේක ෂෙයා කරන්න. එතුමිය ජීවතුන් අතර ඉන්නවා නම් එතුමිය දකින්න තුරු හෝ එතුමියගේ දරුවෙක් හරි දකින්න තුරු මේ වීඩියෝ එක ෂෙයා කරන නිසා ඇත්තටම ඔයගොල්ලෝගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. Madam Ellie, can you remember me? Madam Ellie, can you remember him? He came to Norway in 1984. You have helped him. පුතේ අද ඉගෙන ගන්න ගොඩක් දරුවෝ දුලපු දාලා අකමැති තාත්තගේ රැකියාව කියන්නේ. ඇත්තට මම කියන්නේ ගණිත ගුරුවරයෙක් හැටියට මේ වඩු කර්මාන්තය, මේසන් කර්මාන්තය, මේ වගේ බට්ලයින් ගහන මේ වගේ වැඩ, ඒ වගේම වයරින් වැඩ, ඒ වගේම මේසන් වැඩ ලේසි නෑ කරන්න. හේතුව හරියට මිනි වශයෙන් හරියට මිනුම් අරගෙන දශමයටම කරන්න ඕන වැඩ පුතේ. ඒ කියන්නේ ඇත්තටම මම නම් කියන්නේ මේ වගේ රැකියාවක් කරන කෙනෙක් සුපිරි ගණිතඥයෙක්. හේතුව ඔබ හිතන්න ඔබ පොතේ පතේ ඉගෙන ගන්න දේවල් ඔබට ප්‍රැක්ටිකලි ඔබට කරන්න කිව්වොත් ඔබ ගොඩක් අසරණ වෙනවා. සාමාන්‍යයෙන් කිව්වොත් මේ බිමක ටයිල් ප්‍රමාණය කොච්චරද කියලා මේ ඔයාගෙන් ඇහුවොත් ඔයාලට හිතා ගන්න බෑ. නමුත් මේ වගේ කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ හරියටම කියන මෙන්න මෙච්චර යන එතකොට බලන්න ගණිත හැකියාව නිසා අපේ ලංකාව වගේ රටක විතරයි මේ අපි පමණක් රැකියා මේ උස් පහත් කියලා සලකන්නේ. නමුත් පුතේ ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය ඒ වගේ රටවල් වල ඉහළම පඩි ගෙවන්නේ මේ වගේ වෘත්තිකයන්ට. නිසා කිසිසේත්ම මෙවැනි රැකියා පහත් කරලා කතා කරන බෑ. මේ උසස් ගණේ රැකියා කියලායි මම කියන්නේ. Madam Ellie, can you remember him? He is Ushan from Sri Lanka. In 1984, you came to Sri Lanka and you have given an artificial lake. He says that he earns money because of you. He wants to see you again. He says that he misses you very much. Mr. Ushan, how many artificial legs have you used by now? 20 legs. 20 legs. 20 legs. Oh my God.